ඔයා විශ්වාස කරනවද ඕස්ට්‍රේලියාවේ එක තැනක් තියෙනවා එතනට ගියාම අහස පොළව එකට මිශ්‍ර වෙලා වගේ පේනවා කියලා. මේ කතා කරන්න යන්නේ සාමාන්‍ය ලුණු විලක් ගැන නම් නෙමෙයි. මේක තරු වලින් පිරුණු අහස රිෆ්ලෙක්ට් වෙන ලෝකේ ලස්සනම නැචරල් මිරර් එකක්. මේක තමයි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන ලේක් ටයිරල්. වර්ග කිලෝමීටර 200ක් පුරා පැතිරුණු මේ විල වසර මිලියන ගණනක් පැරණි එකක්. ටයිරල් කියන නම ආදිවාසී භාෂාවකින් අහස කියන තේරුමෙන් ආපු වචනයක්. දවල්ට මේක ලුණු විලක් වගේ පේනවා. හැබැයි වැස්සෙන් පස්සේ රාත්‍රී කාලයට වෙන දේ නම් සම්පූර්ණයෙන්ම අදාහ ගන්න බැරි දෙයක්. විල මතු පිටට සෙන්ටිමීටර කිහිපයක් විතර වතුර ලේ එකක් ආවම මේ මුළු විලම විශාල කණ්ණාඩියක් බවට පත් වෙනවා. ඊට පස්සේ මිල්කි වේ ගැලැක්සි එක තරු දහස් ගණන් සම්පූර්ණයෙන්ම විල මතු පිට රිෆ්ලෙක්ට් වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාට දැනෙන්නේ ඔයා අහස මැද හිටගෙන ඉන්නවා වගේ. මේක තමයි ෆොටෝග්‍රැෆර්ස්ලට, ඇස්ට්‍රොනොමර්ස්ලට, ටුවරිස්ට්ලට ලෝකේ හැම තැනකම මෙතනට එන්න හේතුව වෙලා තියෙන්නේ. මෙතන අහස මෙච්චර පැහැදිලි වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි නගරවල ලයිට් පොලියුෂන් නැතිවීම. ඉතින් පියවි ඇසින්ම ඔයාට මෙතනට ආවොත් මිල්කි වේ එකේ පොඩි ඩීටේල්ස් වවා බලා ගන්න පුළුවන්. හැබැයි මේ විලේ තියෙන මැජික් එක රැට විතරක් තියෙන දෙයක් නෙමෙයි. දවල්ටත් සමහර වෙලාවට එක ඇල්ගී වර්ග නිසා මේ වතුර රෝස පහයට හැරෙනවා. ඒකට උඩින් ඉරේලිය වැටුනම මුළු විලම දියමන්තියක් වගේ දිලිසෙනවා. හැබැයි මේ ප්ලේස් එකේ තවත් පුදුම හිතන දෙයක් තියෙනවා. ඒ තමයි වසර 10 ගණනකට කලින් බූරෝම් ඇබෝරිජිනල් කියන ජනතාව මේ අහස දිහා බලලා කාලගුණ අනාවැකි පළ කිරීම. ඔවුන් තමන්ගේ දඩයම් කාලය තීරණය කරන්නත් මේක යොදාගෙන තියෙනවා. ඒ වගේම තරු වලින් එක කතා හදලත් තියෙනවා. ඉතින් ලේක් ටයිරල් කියන්නේ සාමාන්‍ය සංචාරක ආකර්ෂණ ස්ථානයක් නෙමෙයි. නේචර්, ස්පේස්, හිස්ටරි සහ කල්චර් එකම තැනක එකතු වෙන බොහොම මායාකාරී තැනක්. ඉතින් ඔයාටත් අවස්ථාවක් ලැබුණොත් මේ මායාකාර තඩු කැටපල් බලන්න යන්න ඔයත් කැමතිද?